ඕලවල් දැන් ලියන්න කලින් ඕලවල් වලට ලෑස්ති වෙන්නේ කොහොමද? ඕලවල් වලට ඉඳගන්නේ කොහොමද? ඒකේ ක්‍රියාපිළිවෙල ශාන්සේ අපිට එක්සෑම් එකක් තිබ්බා O level වගේම ආකෘතිය. ඒක අපිට මුලින්ම ඇඩ්මිෂන් එකක් සර්ගේ ආයතනයෙන්ම හදලා අපිට ඇඩ්මිෂන් එකක් දුන්නා. අර O level වගේම ස්කූල් යුනිෆෝම් දාලා සර් මහතුකු පේපර් එකක් තමයි කරේ. ඒක අර නිකන් ඔහේ ලියපු පේපර් එකක් නෙමෙයි හොඳ මට්ටමක තිබ්බ පේපර් එකක්. ඒකට O level එකක් අපි O level ලියන නම් විදිහට ඒක අපිට හොඳ පුහුණුවීමක් වුණා. ඉතින් සර්ට තමයි thank you කියන්නේ. ඒක කළා නැහැ. මේ පළවෙනි වතාව. ඒකම ලස්සනක් තියෙන එක්සෑම් එකකට තාසි. ස්ට්‍රක්චර්ස් ඔක්කොම වෙනස්. එතන විභාගය කරද්දී ඔයාලට පේපර්ස් බෙදපු විදිය ඊට පස්සේ ඇඩ්මිෂන් සයින් කරපු විදිය ඔක්කොම විභාගයේ දැනුණාද මේක මෙහෙමයි වෙන්න ඕනේ මේ විදිහට? හරි වෙලාවටම පේපර්ස් ටික දීලා ඒ කියන්නේ ඔක්කොම ලියන්න ඕනේ ඒවා ටික අපිට කියලා දීලා ගානටම වෙලාවටම පේපර්ස් ටික ගත්තා. ඒක ඒ ෆීල්ඩ් එක හැමෝම හම්බ. එතන ඇඩ්මිෂන් එක ෆිල් කරන විදිය ඔක්කොම මොකක්ද විභාගෙදී වෙන්නේ කියන එක ටිකක් ආවා. ඔව්. ඒ ID ඇඩ්මිෂන් එක ෆිල් කරන විදිය, ඩේට් දාන විදිය, ඔක්කොම නම ලියන විදිය, ID ලියන විදිය ඔක්කොම කියලා දුන්නා. ඒක ඔක්කොම ෆීල්ඩ් එක හොඳටම ආවා. ඕලවල් වලට කලින් පෙරහුරුවක් කියලා ඕලවල් ලියන්න ඕනේ විදිය දැනුණා. ඕලවල් දැන් ලියන්න කලින් ඕලවල් වලට ලෑස්ති වෙන්නේ කොහොමද? ඕලවල් වලට ඉඳගන්නේ කොහොමද? ඒකේ ක්‍රියාපිළිවෙල ආයි පේපරේ ලියන්න කලින් ඒක මොනවාද ඒකට කරන්න ඕන අනුපිළිවෙල ඔක්කොම ඉගෙන ගත්තා. ඒ වගේම මේ මොනවාද මට පුළුවන් බැරි තව මොනවාද මට අඳුර ගන්න ඕනේ කියන එක හොයාගත්තා. ඕලවල් වලදී මීටත් වඩා සූදානම් වෙන්න පුළුවන් තරමට මේක මට උදව්වක් වුණා.